සුබ දවසක් හැමෝටම. අද මම ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා ට්‍රේඩින් කරද්දී අපි පොදුවේ කරන වැරදි සම්බන්ධව. ඊට කලින් මම හොඳ මාකට් ඔපචුනිටි එකක් ඔයගොල්ලන්ට පෙන්වන්න කැමතියි. මේ නිය කියන coin එකේ මේක 1 month මම ඔයගොල්ලන්ට මේ chart එක පෙන්නලා තියෙන්නේ. හොඳ support zone එකට එක parallel channel එක මේක හොඳ යනවා. support zone එකක් තියෙනවා 1.329ත් 0.750 අතර. මම මේකේ කලින් ප්‍රොෆිට් එකක් ගත්තා 1.607න් එන්ටර් වෙලා මතකනේ මම මේක ඩේලි පෙන්නන්න. ඔව් මෙන්න මේ 1.607න් එන්ටර් වෙලා මෙන්න මේ හරියෙන් මම හිතන්නේ මම 1.869 වගේ එන්ට්‍රි එකකින් ඉවත් වුණා. දැන් තරම් ඒ ට්‍රේඩ් එක නැහැ මේ තියෙන්නේ මම ඒ වෙලාවේ ඒ දවසේ මේ අඟහරුවාද දින ගත්ත ස්ක්‍රීන් රෙකෝඩින් එක මේ තියෙන නිය coin එක 1.607න් එන්ටර් වෙලා එතකොට බලද්දි 1.745 තියෙන්නේ. නමුත් මේක හොඳ ඔපචුනිටි එකක් එක්ක ඩොලර් 11කින් එන්ටර් වෙලා මම මාකට් එකකින් එක්සිට් වුණා. නැවතත් ඒ හා ආසන්නවට ඇවිල්ලා තිනවා. ඉතින් කාට හරි ට්‍රේඩ් එකක් ගන්නවා නම් බලලා ඒ ඔපචුනිටි එක ගන්න පුළුවන්. එතකොට අද දවසේ කාරණාව කියනවා නම් ට්‍රේඩින් කරන කෙනෙක්, ඒ කියන්නේ අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක අවුරුදු 2ක් 3ක් ගිය කෙනෙක් වෙන්නත් පුළුවන්. පොදුවේ කරන වැරදි ගණනාවක් තියෙනවා. නමුත් මමත් පොදුවේ කරපු වැරදි කිහිපයක් සහ මම දැනටත් මේ අද දවසේ කියන වෙලාවෙදිත් කරන වැරද්දක් තියෙනවා. ඒක සම්බන්ධව ඔයගොල්ලන්ට දැනුවත් කිරීමක් කරන්න. ප්‍රථමයෙන් ගන්නවනම් මම මගේ මේ දැනට ගිය සතියේ වීඩියෝ එක බැලුවා නම් ට්‍රේඩ් තිබ්බ 7ම තමයි තාම තියෙන්නේ. මේ නිය coin එකේ ට්‍රේඩ් එක හිට් වෙලා මම ඒකේ ප්‍රොෆිට් එකක් එක අයින් වුණා. දැන්ට තිබිච්ච ට්‍රේඩ් 7 ඒ විදිහටම තියෙනවා. කිසිම දෙයක් ඩොලර් කොස් කරලත් නැහැ. මම අර අද දවසේ වීඩියෝ එක ගැන කියනවා නම් මම ඔයගලන්ට මුලින්ම කියන්න කැමතියි ලෙවරේජ් කිරීම ගැන. කියන්නේ මම දැනට යූස් කරන්නේ 5x ලෙවරේජ් එක. නමුත් මම ඊට කලින් 100x 50x 20 20x 10x සහ අවසාන කාලෙදී කියන්නේ 5x වලට කලින් මම යූස් කරේ 7x. ඒ ට්‍රේඩ් ඒ ලෙවරේජ් කිහිපෙම මම ට්‍රේඩ් කරලා තියෙනවා. ඉතින් දැනට මම 5x වලින් ට්‍රේඩ් කරනවා. නමුත් ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා මගේ කැපිටල් එක එක්තරා සංදි ස්ථානයකට ආවට පස්සේ 4x වලින් මම ඉදිරියට මගේ කටයුතු කරගෙන යන්න. ඉතින් වැරදි කරන්න එපා කියලා වීඩියෝ එක අද ගත්තට මම නම් රෙකමන්ඩ් කරන්න නිසා මම කියන්නේ හැම වෙලේම අපි අපේ වැරදි වලින් තමයි ඉගෙන ගන්නෙ. ඉතින් මම මේ කියන විදිහට මම 5x එක හොඳයි කියලා මට තේරුණෙත් මම 100x 50x 20 10 7 ඒ ඔක්කොම රේට් ටික කරපු නිසා තමයි මම ඒකෙන් ගත්ත අත්දැකීමත් එක්ක තමයි මම අද දවසේ මේ වෙනකොට 5x වලින් යනවා කියලා මගේ රේට්ස් ටික මම මැනේජ් කරගෙන ඉන්නේ. ඉතින් ට්‍රේඩින් ෆීල්ඩ් එකට අලුත් කෙනෙක් වෙන්නත් පුළුවන්, ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. බොහෝ දුරට සාමාන්‍යයෙන් අවුරුද්දක් දෙකක් විතර ට්‍රේඩින් ජර්නි එකේ ඉද්දි ඕගොල්ලන්ට මේක ඉක්මනින් ඒ කියන්නේ අත්දැකීම් තුලින් ලබා ගන්න පුළුවන්. ඕගොල්ලන්ටම ඩිසිෂන් එකකට එන්න පුළුවන් මං යන්නේ මොන ලෙවරේජ් එකත් එක්කද මගේ ඉදිරි ගමන කියලා. අනිත් කාරණාව කියනවා ඕවර් ට්‍රේඩින්. මේ මම දැන් මේ ට්‍රේඩ් 7ක් තියෙන්නේ. මේක ඕවර් ට්‍රේඩින් chance එකක්. ඒ කියන්නේ ඕවර් ට්‍රේඩින් කරපු අවස්ථාවක්. නමුත් මම මේක අනිත් අයට කියනවා රෙකමන්ඩ් කරන්නේ නැහැ මේ විදියට යන්න කියලා. මොකද මං කරන්න හේතුවක් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මට තියෙන කැපිටල් එක මම බිල්ඩ් අප් කරගත්ත කැපිටල් එක මට දැනගන්න ඕමනාවක් තියෙනවා කොච්චර කැපැසිටි එකක් එක්ක මට මේන්ටේන් කරන්න පුළුවන්ද කියලා. ඕගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන් ලික්විඩිටි 0 තමයි මම මේ ට්‍රේඩ් 7ටම තියලා තියෙන්නේ. ඉතින් මට මේ මම කරන්නේ මාම ටෙස්ට් කිරීමක්. කියන්නේ මේක බැප් ටෙස්ට් කිරීමක් වගේ තමයි ඉදිරියට කටයුතු වෙන්නේ. මේ ට්‍රේඩ් 7ම මම මැනේජ් කරගන්න තමයි try කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට එතනදී තව කාරණාවකුත් එකතු වෙනවා. ඒ කියන්නේ ලෙවරේජ් කිරීම, ඕවර් ට්‍රේඩින් සහ රිස්ක් එක මැනේජ් කරන්න කියන කාරණාව. ඒ කියන්නේ රිස්ක් එක හරියට මැනේජ් කරගත්තොත් මේ ට්‍රේඩ් 7ම ගලවන්න පුළුවන් කියලා මම දන්නවා. ඉතින් ඒකත් පොදුවේ අපි කරන වැරද්දක්. රිස්ක් එක මැනේජ් කරන්නේ ඕවර් ට්‍රේඩින් සහ ලෙවරේජ්. අද මේ කාරණා තුන තමයි මම ඔයගොල්ලන්ට වැඩි වශයෙන් එක්ස්ප්ලেইন කරන්න බලාපොරොත්තු වෙන්නේ. කිව්ව විදිහට ලෙවරේජ් එක ගැන නම් මම දැන් 5x යන්නේ. ඕවර් ට්‍රේඩින් එකත්
ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳම ප්‍රොෆෙෂනල් ට්‍රේඩර් කෙනෙක් නම් සාමාන්‍යයෙන් එයා ඉන්නේ එක ට්‍රේඩ් එකක හෝ දෙක විතරයි උපරිම. يعني සාමාන්‍යයෙන් බිට්කොයින් හෝ ඉතීරියම් විතරයි. අනික් කොයින්ස් වල ට්‍රේඩ් කරන්නේ නැහැ ප්‍රොෆෙෂනල්ස්ලා. නමුත් අපි දැන් මේ ට්‍රේඩින් ජර්නි එකදී යම් කිසි ඇත්තටම මේ ට්‍රේඩින් කරන්නේ ෆන් එකට හෝ අපිට සතුටට හෝ නිකන් ඉන්නවට නෙමෙයිනේ. අපි මේ කීයක් හරි බලලා මේ මාකට් එකේනොත් පොඩි මුදලක් අරගෙන ප්‍රොෆිට් එකක් අරගෙන ජර්නි එකක් හදා ගන්න තමයි අපි බලන්නේ. ඉතින් ඒ නිසා හැම වෙලෙම බිට්කොයින් ඉතීරියම් මත ඩිපෙන්ඩ් වෙන්න බෑ. සමහරක් විතර ඕල් කොයින් සමහර කොයින්ස් මතත් අපිට ඩිපෙන්ඩ් වෙන්න වෙනවා. ඉතින් ඒ වගේ ගත්ත ඔපචුනිටිස් හතක් තමයි මේ තියෙන්නේ. බලමු අපි මේක කොහොමද මැනේජ් වෙන්නේ කියලා. ඉතින් මම channel එක පටන් ගත්ත දවසේ ඉඳන්ම මේ කොයින් 7 දැනට මා එක්ක තියෙනවා. ඉතින් ඉදිරියේදී මාකට් එකේ හැසිරීමත් එක්ක මම ඩොලර් කොස් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් විශේෂයෙන්ම කාරණාව කියන්න වෙන්නේ මම කියන්න අදහස් කරේ ට්‍රේඩින් කරද්දි කරන වැරදි ගත්තම සෑහෙන වැරදි ගණනාවක් තියෙන්න පුළුවන්. නමුත් කොච්චර වැරදි කරත් ඒ වැරද්ද එකපාරක් කරාට ප්‍රශ්නයක් නැහැ. දෙතුන් පාරක් දිගින් දිගටම කරන්න එපා. එහෙම කරනවා නම් ඔයගොල්ලෝ මේ ට්‍රේඩින් ජර්නි එකක් ඔයගොල්ලන්ටම බිල්ඩ් අප් කරගන්න බෑ. කියන්නේ උපරිම දෙවෙනි අවස්ථාව, තුන්වෙනි අවස්ථාව, හතරවෙනි අවස්ථාවෙන් පස්සේ පා හයට යන්න එපා. මොකද ඒක ඔයගොල්ලන්ම ස්ටොප් එකක් දාලා එතනින් යනවා කන්ටිනියු කරන්න නැතුව ඒක හොඳ සෙල්ෆ් ඩිසිප්ලින් එකක් එක්ක ඔයගොල්ලන්ටම රූල් එකක් දාගෙන මම මේ දේ කරොත් මට මේ දේ වෙනවා මේ ට්‍රේඩින් ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් තුලදී. ඒ වගේ ඔයගොල්ලන්ටම රූල් එකක් දාගෙන ඔයගොල්ලන්ගේම ජර්නල් එකක් මේන්ටේන් කරගෙන ඉදිරියට යන්න බලන්න. වැරදි කරන්න ඕනේ අනිවාර්යෙන්ම. මේක වැරදි කරොත් තමයි ඉගෙන ගන්න හම්බ වෙන්නේ. ඒ කරන වැරදි අද කරලා හෙටත් කරනවා නම් අර මං කිව්වා වගේ වැඩක් නැහැ. ඒකෙන් පාඩමක් ඉගෙනගෙන දෙයක් ගොඩනගා ගන්න තමයි අපි මේකේ උත්සාහ කරන්න ඕනේ. ඉතින් මට ඒක තමයි අද දවසේ විශේෂයෙන් කියන්න ඕනේ. මට පොයින්ට් කරොත් කරුණු ගණනාවක් තියෙන ඕගලන්ට පොයින්ට් කරන්න. ඔයා මේ වැරද්ද කරන්න එපා, මේ වැරද්ද කරන්න එපා කියලා. නමුත් මම බිලීව් කරන දේ අපි වැරදි කරොත් තමයි අපි ඉගෙන ගන්නෙ. මමත් එහෙම තමයි. මමත් මේ දැන් කිව්වට මමත් මේ වැරද්දක් කරලා තින්නේ ට්‍රේඩ් 7ක් දාගත්ත එක. මම මීට කලින් වීඩියෝස් වලත් මම ඒ සම්බන්ධව පැහැදිලි කරා. නමුත් ගැටලුවක් නැහැ. රිස්ක් එක හරියට මැනේජ් කරගන්න නැති එකත් අපි කරන වැරද්දක් තමයි. නමුත් ට්‍රේඩ් 7ක් ගත්ත එක මට ප්‍රශ්නයක් නැහැ. මම මේ රිස්ක් එක මැනේජ් කරනවාමයි. මොකද ඩොලර් 1000ක් නෙමේ ඉඳන් 2000කට ආසන්න මම ලොස්ට් එකක හිටිය කෙනෙක්. මගේ මම හිතන්නේ දැන් ඩොලර් 926ක තමයි මට ලොස්ට් එකක් කව කරන්න තියෙන්නේ. ඒක රිවෙන්ජ් එකක් විදිහට, ඒ කියන්නේ පරිගැනීමක් විදිහට මට කොහෙත්ම ආසාවක් නැහැ ඉක්මනින් ඒක රිකව කරගන්න. මට ඒක ජර්නි එකක් තුලින් සවෙන අවුරුදු 5ක් 6ක් ගියත් කමන්නේ මම ඒක හිමීට රිකව කරගන්නවා කියන මයින්ඩ්සෙට් එකේ තමයි ඉන්නේ. ඉතින් ඒ වගේ ඉවසීමෙන් සෙල්ෆ් ඩිසිප්ලින් එක මයින්ඩ්සෙට් එකක් එක්ක තමයි මම යන්නේ. ට්‍රේඩින් කියන්නේ ඇත්තටම අපිට දෙයක් කරගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක්. ඒකේ ඉවසීම සෙල්ෆ් ඩිසිප්ලින් එක යනවා නම් ඇත්තටම දෙයක් කරගන්න පුළුවන්. ඉතින් අද දවසේ වීඩියෝ එකේ තියෙන්නේ මේ වීඩියෝ ගැන මං බලාපොරොත්තු වෙන මේ සම්බන්ධව පැහැදිලි කරන්න තමයි. එහෙනම් ඔයගොල්ලන් හැමෝටම සුබ දවසක්. ඉවසීමෙන් සෙල්ෆ් ඩිසිප්ලින් එක ඔයගොල්ලනුත් ට්‍රේඩ් කරන්න. සුබ දවසක් හැමෝටම.